Hi guys, welcome to my YouTube channel. ඔන්න අද vlog එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ අපේ අනුරාධපුර trip එක. ඉතින් මේ දවස්වල husband උත් vacation ඇවිල්ලා ඉන්න නිසා අපි plan කරා මුලින්ම අනුරාධපුර trip එක යනවා කියලා. ඉතින් මේ යන අතරමඟ දැන් නම් ගොඩක් බඩගිනි ළමයි මොකද අපි උදේටත් කාලා ආවේ නැහැ. ඒ නිසා අපි උදේට කන්න නැවැත්තුවා. මේ තියෙන්නේ අපි කාපු රෙස්ටෝරන්ට් එක. මෙතන කෑමත් හරිම රසයි බුෆේ එකක් තමයි තිබුණේ. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. ඔන්න කෑම කාලා ඉවර වෙලා අපි ආයෙමත් ගමන පිටත් වුණා. දැන් නම් ළමයි අපි අනුරාධපුරයට ගොඩක් කිට්ටු කරලා ඉන්නේ. ඉතින් අතරමඟ අපි අහම්බෙන් හම්බුණු පන්සලක නැවැත්තුවා. මොකද අපි පිරිකර අරගෙන ආපු නිසා ඒව පූජා කරන්න. ඉතින් මේ පන්සල අපිට අහම්බෙන් හම්බුනේ ගොඩාක් ලස්සන පන්සලක් ළමයි. හරිම නිස්කලංකයි. අපි යන වෙලාවෙ නම් කවුරුත්ම හිටියේ නැහැ. මේකේ වැඩ ඉන්නේ සාමණේරයන් වහන්සේලා. ඉතින් අපි පිරිකර පූජා කරලා ඉවර වෙලා මේ පන්සලට ආවා. හරිම ලස්සනයි. ඒ වගේම මේකේ තියෙන බිතුස්තුවම් ගොඩාක් ලස්සනයි ළමයි. මම ඔක්කොම වීඩියෝ කරා. මේ ඉතින් මම අනිත් එක තමයි ළමයි අපිට මේ පන්සලේ හාමුදුරුවෝ කිව්ව විදියට අලුතෙන්ම ඉදිකරපු හිටිපිලිම වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒක ඇත්තටම අවකන පිළිමයට සමානයි. මම ඒකත් ඔයාලට වීඩියෝ කරගත්ත පෙන්නන්න. මේ තියෙන්නේ ඉතින් මේ පන්සලේ හිටිපිලිම වහන්සේ ඉන්න තැන. ඉතින් මේ තමයි ඒ අලුතෙන් ඉදි කරලා තියෙන හිටිපිලිම වහන්සේ. ඔන්න අපි දැන් අනුරාධපුරයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සන වැවක් දැක්කා. මට නම් නාන්නමයි හිතුනේ. මොකද මම වැව් වලින් නාන්න හරිම ආසයි ළමයි. දැන් ඉතින් වෙලාව 12ත් පහු වෙලා ළමයි. අපි ලන්ච් එකට නැවැත්තුවා මෙන්න මේ රෙස්ටෝරන්ට් එකේ. රෙස්ටෝරන්ට් එකේ නම නම් මතක නෑ. කෑම නම් ගොඩාක් රසයි. අපි ඕඩර් කරේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් මම ඩ්‍රින්ක්ස් වලට ඕඩර් කරේ මගේ ෆේවරිට් ලයිම් ජූස් එක. කෑම කාලා ඉවර වෙලා ඉතින් අපි කෙලින්ම ගියේ අපි නවතින තැනට. මේ හොටෙල් එකේ නම කැට්ලියා රිසෝට්. ඉතින් අපි වොෂ් එකක් එහෙම දාලා පොඩ්ඩක් රෙස්ට් කරලා හවස තමයි රුවන්වැලි සෑය වඳින්න හිතුවේ. දැන් නම් හවස 5 පහු වෙලා මේ තියෙන්නේ අපි රුවන්වැලි සෑයට පූජා කරන්න ගෙනියන පිරිකර. ඔන්න දැන් අපි යන්න හදන්නේ. මේ රුවන්වැලි සෑයට යන අතරමඟ හරිම ලස්සනයි ළමයි. ලස්සන කුඹුරු යායවල් මැදින් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් මේ යන අතරමඟ මල් විකුණන නැන්දා කෙනෙක් හිටියා. අපි යාගෙනුත් ඉතින් මල් ගත්තා. හරිම ලස්සනයි මේ රතු නෙළුම් මල් ටික. ඔන්න අපි රුවන්වැලි සෑය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. එයා ඉතින් දැන් ලෑස්ති කරනවා එයා ගෙනාපු පිරිකර ටික පූජා කරන්න.
ඉතින් හස්බන්ඩ් මට තවත් ලොකු නෙළුම් මල් වට්ටියක් අරන් දුන්නා ළමයි. රුවන්වැලි සෑයට පූජා කරන්න. මේ මල් වට්ටිය නම් හරිම ලස්සනයි. අපි වීක්ඩේ එකක ආවේ මොකද සෙනග ටිකක් අඩුයි කියලා හිතාගෙන. ඒ වුණාට ළමයි අද නම් ගොඩාක් සෙනග හිටියා රුවන්වැලි සෑයේ. මොකද එතන පූජාවක් තියෙනවා. අපි හිතුවෙත් නැහැ එතන තියෙනවා නෙළුම් මල් දහස් ගානක ලස්සන පූජාවක්. ඉතින් අපි යන දවසේම ඒක තිබුණා. ඉතින් අපි ඒකත් වැඳ පුදා ගත්තා. හරිම ලස්සනයි මේ පූජාව. මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් වලින් ඒක පෙන්නන්නම්. මෙන්න මේක තමයි ඒ දවසේ තිබුණ පූජාව. බලන්නකො නෙළුම් මල් දහස් ගානක පූජාවක්. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් රුවන්වැලි සෑය වැඳලා අපි මේ දැන් ආයෙමත් හොටෙල් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකක් බඩගිනි ළමයි ඩිනර් එක ගන්න තමයි අපි මේ යන්නේ. මට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. හයි good morning ළමයි. මේ ඉතින් පහෝදා උදේ. ඉතින් අපිට ටී එක හම්බ වුණා. ඒකත් බීලා වොෂ් එකක් දාගෙන අපි දැන් යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පහලට. මේ තියෙන්නේ හොටෙල් එක. ඉතින් යාලා අපිට බ්‍රෙක්ෆාස්ට් එක arrange කරලා දුන්නා. අපිට බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්දියාප්පයි සම්වල් සහ චිකන් කරි තමයි අපි ඕඩර් කරේ. ඇත්තටම කෑම නම් ගොඩක් රහයි. අපි ඉතින් කන ගමන් ඊයේ දවසේ විස්තර කතා කර කර තමයි කෑවේ. ඔන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි ආයෙත් යන්න පටන් ගත්තා. මේ දෙවනි දවස අපි දැන් යන්නේ ශ්‍රී මහා බෝධියට. මේ යන අතරමඟ තමයි මම වීඩියෝ කරේ. දැන් අපි ශ්‍රී මහා බෝධියට ලං කරලා තමයි ඉන්නේ. ඔන්න අපි ශ්‍රී මහා බෝධියට ආවා. ඉතින් අපි මෙතනනුත් මල් ගත්තා. මේ ඉන්නේ අපේ නංගි. අද නම් ගොඩාක් සෙනග හිටියා ශ්‍රී මහා බෝධියෙත්. මොකද ඊයේ දවසේ මෙතන පූජාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් සෙනග හිටියා. ඇත්තටම ගොඩක් රස්නෙයි මේ දවස්වල නම් අපි යනකොට උදේ 10:00 11:00ට ඇති. ඒත් ගොඩාක් රස්නෙයි. ඉතින් ශ්‍රී මහා බෝධිය වැඳලා අපි මේ දැන් යන්න හදන්නේ කොහෙටද? ඉතින් අපි තවත් චෛත්‍යයක් වඳින්න තමයි මේ යන්නේ. මේ තමයි ඉතින් අලුතෙන් ඉදි කරපු ඔයාලා දන්නවා ඇති සඳහිරු සෑය. ඒක ගොඩාක් ලස්සන පන්සලක්. හරිම නිස්කලංකයි. මෙතන නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. මෙතන නම් ඇත්තටම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. එළිය නම් ගොඩාක් රස්නෙයි. ඒ නිසා අපිට මෙතන බොන්න මොනවත් තිබුණ නැහැ. කඩයක්වත් තිබුණ නැහැ. ඒ නිසා අපේ හස්බන්ඩ් අයිස්ක්‍රීම් අරගෙන දුන්නා. ඇත්තටම මේ දවස්වල ලොකු රස්නයක් තියෙන නිසා
අනුරාධපුරේ එනවා නම් ටිකක් වේලාසන වඳින්න යන්න ඕනේ. ඉතින් අනුරාධපුරේ ඇවිල්ලා වැවකින් නෑවේ නැත්තම් මට කෑවේ නෑ වගේ. ඉතින් අපි හිතුවා දැන් වැවකින් නාන්න. ඉතින් මේ යන අතරමඟ අපි තෝරගත්තේ තිසා වැව. තිසා වැවෙන් තමයි අපි නෑවේ. මේ යන පාරත් හරිම ලස්සනයි. ඔන්න අපි වැවට ආවා. මේ පිටිපස්සෙන් පේන්නේ අපි අද නාපු වැව. අපි දැන් නාලා ඉවර වෙලා මේ යන්නේ ලන්ච් ගන්න. අපි දන්නේම නැතුව පැය දෙකකටත් වැඩිය වැවේ නාලා ළමයි. එච්චරට ඉතින් වැවකට ගියාම මාව ගන්න නම් හරිම අමාරුයි. දැන් ඉතින් යන්නේ ලන්ච් එක ගන්න. ලන්ච් එක කිව්වට දැන් 5:05 වෙලා. මෙන්න මෙතනින් තමයි අපි ලන්ච් එක ගත්තේ. මෙතන කෑම ඇත්තටම ගොඩාක් රසයි. අපි ඕඩර් කරේ ෆ්‍රයිඩ් රයිස්, චීස් කොත්තු, ඩ්‍රින්ක්ස් වලට කොකාකෝලා. ඔන්න ඉතින් අපි දැන් ආයෙමත් හොටෙල් එකට යන ගමන් අපි හොටෙල් එකට ආවා. ඉතින් අපි එළියෙන් ඊවිනිං ස්නැක් එක අරගෙන ආවා. මෙයාලගෙන් අපි ටී ඕඩර් කරා. ඉතින් හවස් වරුවක මේ විදිහට ටී එකක් බොන්න තියෙනවා නම් මට ඉතින් වෙන මොකුත් ඕනේ නෑ. මේ වටපිටාව බල බල. ඔන්න දැන් අපි යන්නේ ඩිනර් එක ගන්න. අපි ඉතින් ටිකක් පරක්කු වෙලා තමයි ඩිනර් එක ගත්තේ. මොකද අපි කාලා ආව නිසා. දැන් නම් වෙලාව 11ට වගේ ඇති. අපි ඕඩර් කරේ ෆ්‍රයිඩ් රයිස්. චිකන් ෆ්‍රයිඩ් රයිස් තමයි ඕඩර් කරේ. මාව නිල් පාට වෙලා පේනවා. මෙතන මේ බ්ලූ කලර් ලයිට් එකක් දාලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මෙයාලගේ කෑම ගොඩාක් රසයි ළමයි. බ්‍රෙක්ෆාස්ට් එකටත් අපි ඉන්දියාප්ප තමයි ඕඩර් කරේ. ඒවත් ගොඩක් රසයි කරි එක. ඉතින් ෆැමිලි එකත් එක්ක ඔයාලා අනුරාධපුරේ ට්‍රිප් එකක් යනවා නම් මේ ප්ලේස් එක ඇත්තටම හොඳයි. මෙයාලගේ සර්විස් එකත් හොඳයි. අපි දවස් 2ක් මේ හොටෙල් එකේ නැවතිලා හිටියා. ඉතින් අපිට සම්පූර්ණයෙන්ම මීල්සුත් එක්ක 35000ක් වගේ තමයි ගියේ. ඉතින් මේ පහවදා උදේ අපි දැන් යන්නේ තවත් චෛත්‍ය ටිකක් වැඳ පුදා ගන්න. මේ යන අතරමඟ තමයි මම වීඩියෝ කරේ. ඔන්න බලන්නකෝ අපි දැන් කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ තූපාරාම දාගැබ වඳින්න. ඉතින් ගොඩ කාලෙකින් අපි තූපාරාමයට එන්න බැරි වුණ නිසා අපි මේ පාර හිතුවා මේ චෛත්‍යෙත් වැඳගෙනම යන්න. මේ අවට හරිම ලස්සනයි ළමයි. ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. මට මෙතනදී තව යාළුවෙක් හම්බ වුණා. ඉතින් මම එයාට පොඩි දෙයක් දුන්නා. ඊට පස්සේ අපි ආවා මිරිසවැටි චෛත්‍යය වඳින්න. මේ ඉතින් මිරිසවැටි චෛත්‍ය ළඟ හරිම නිදහස් වටපිටාවක් තියෙන්නේ. ඊළඟට අපි ගියා කුට්ටම් පොකුණට. මෙතන ඉතින් ගොඩාක් වෙලා අපි හිටියා. හරිම නිදහස් පරිසරයක් තියෙන්නේ. මෙතන නම් ලොකුවට රස්නයක් තේරෙන්නේ නැහැ ළමයි. එච්චරට වටේම ගස් තියෙන නිසා. ඊට පස්සේ ඉතින් මෙතන ඉඳන් ටික දුරක් ගියාම සමාධි බුද්ධ ප්‍රතිමාව අපිට හම්බ වෙනවා. අපි ඉතින් ඒකත් වැඳ පුදාගෙනම තමයි අපේ ට්‍රිප් එක ඉවර කරන්න හැදුවේ. මෙතෙන්ට ගියාම නම් ඇත්තටම ලොකු ශාන්ත බවක් දැනෙනවා මේ බුද්ධ ප්‍රතිමාව දැක්කහම. ඊට පස්සේ ඉතින් අපිට ගොඩාක් බඩගිනි මේ ආරච්චි රෙස්ටොරන්ට් එක. අපි ඒකට තමයි ලන්ච් එකට ආවේ. මම ආසාවෙන් හිටපු රෙස්ටොරන්ට් එකක්. ඉතින් හස්බන්ඩ් මාව මෙතනට එක්කගෙන ආවා. අපි ශ්‍රී ලංකන් බුෆේ එකෙන් තමයි කෑවේ. මෙතන අපි යනකොටත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් පවුලේ අයත් එක්ක ට්‍රිප් එකක් යනවා නම් මේ රෙස්ටොරන්ට් එක ගොඩාක් හොඳයි. ඔයාලට ලන්ච් ඩිනර් ගන්න. මෙතන කෑමත් ගොඩාක් රසයි ළමයි. බුෆේ එක එක්කෙනෙක්ට 1500ක් වගේ තමයි වෙන්නේ.
ඉතින් මම ඩ්‍රින්ක්ස් වලට ඕඩර් කරේ මං ආසම ලයිම් ජූස් එක. ඩ්‍රින්ක් එකත් මාරම රසයි. අපි ඩිසර්ට් එකට වටලප්පන් තමයි කෑවේ. මේ රෙස්ටුරන්ට් එක ගොඩාක් ලස්සන රෙස්ටුරන්ට් එකක්. මෙතන ඉතින් ඉස්සරහම ආරච්චිත් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපේ අනුරාධපුර ගමන ගියේ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.